ආයිබෝවන් හැමෝම පිළිගන්නවා යමා රියැක්ට් YouTube channel එකට. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න, අපේ Facebook channel එක follow කරලා නැති අය follow කරගෙන යන්න, අපේ TikTok channel එකත් follow කරගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අදත් අපි යමු වීඩියෝ එකට. काहे कहना बनता को आँखों का मसला अच्छा පොඩ්ඩක් සීන් එක තියෙන්නේ මේ ලොකු අවුලක් නෑ. හිතේ තියෙනවා පොඩ්ඩක් ඇඟින් පොඩ්ඩක් එන්නේ. හැබැයි එහෙම කියලා අපි මේ අගෞරව කරන්න හොඳ නැහැනේ. තව හොඳට පැට්‍රිස්සලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. අපි බලමු තව ඉස්සරහට හොඳට ඩාන්සින් කවර් මේ නංගිගෙන් බලා ගන්න පුළුවන්. අපි සුබ පවතමු. ක්ලාස් එක ගන්නේ උඹලා හිතන්නේ මොනවක් ක්ලෝස් හරි දැන් ඇති බැලුවා එතනින් යාට උඹලට ඕන නම් ෆෝන් අප් එකෙන් ගිහිල්ලා බලාගනින් මේකේ බලන්න එන්න එපා වුණා උඹලා හිතන්නේ මොකක් වෙන්නේ නැද්ද මේ පාඩමේ නම පාඩමේ නම දන්න එකෙක් ඉන්නවා නම් මේ කමෙන්ට් කරපන් අපිට දැනගන්න එපා බං කවිකාර නිල්දෑස කුඳුරාගියා මෙදින් ඇඟු ඒ ආදරේ අර නිල්දෑස කුඳු ඇයි බං උඩ පයින්නේ සස්පෙන්ෂන් එක මදි අනේ මන්ද බං ඔච්චර හොල්ලන්නේ මොනා පෙන්නන්නද අනේ මන්ද බං මේ කෙල්ලොන්ට මොනා වෙලා තියෙනවද කියලා හරිම අවධානයක් ඉල්ලන්නේ ආයෝක හොල්ල පෙන්නන්න ඕනේ ආයෝක මේ අවධානය ගන්න හොල්ල ඉන්න ඕනේ आपका फेवरेट हीरो कौन है? सलमान खान। अच्छा, आपको कपड़े कौन दिलाता है? पापा। और आपकी स्कूल फीस कौन देता है? पापा। तो अब बताओ आपका फेवरेट हीरो कौन है? सलमान खान। देख ले तेरा बेटा क्या बोल रहा है सारा तू कर रहा है उसके बाद भी सलमान खान को हीरो बता रहा है अगर मेरे घर ऐसी औलाद होती ना मैं होते ही मार देता आपका नाम क्या है? सलमान खान। අරනේ බං ෆේවරිට් හීරෝ සල්මන් खान හරි බං තාත්තා සල්මන් खान මම දැක්ක මේ ටිටියත් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා හරිනේ දැන් ඕකනේ අහගන්න ඕන ස්ටාර්ට් කරන්න දාන්න. ඔබ ටීවී ස්ටාර්ට් කරගෙන මෙහෙම තියෙති ගන්න. කාර්යයක් කියලා හිතවන්න දැන් අපි ලබන සතියේ ඉන්න එතකොට ස්ටාර්ට් කරලා තියන්න ඕක මම ආනෝලගේ යතුරු දාන හරි අහු. මරු හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා මචං හෙන්න පඬිතුට දෙනවා අරක පදින්න පුළුවන් මේක පදින්න පුළුවන් කියලා හැබැයි බයික් එකක් ස්ටාර්ට් කරගන්න දැන් එයාලගේ මෝඩකම තමයි අපිට මේ වීඩියෝ එකෙන් ප්‍රදර්ශනය කරලා පෙන්වන්නේ 何お前はもう死んでいる Kızlar güzeller Instagram'da
නොආකාරී ලෙඩක්ද බා? මේ ළමයට ඉක්මනින් මානසික ප්‍රතිකාර අවශ්‍යයි. කිරිපණු ගායද දන්නේ නැහනේ. මුතුම අවධානයක් නේ ඉල්ලන්නේ මේ ගෑනු බා. අනේ මොන්ද මට නම් තේරෙන්නේ මොඩයා වගේ. බලලා ගහන්නේ. වැඩිපුර වගේ. ආ බෝල දාන්න බෑ අපේ අපින්ගේ බෝල උදේ. අල්ලන්න බෑ. බස් මොඩයා උඩ පයින්න විතරයි. ඕවර්ද. බස් මොඩයා උඩ පයින්න විතරයි. මොඩයා. අල්ලා. අයියෝ ටිකනේ බං. මොඩයාගේ බෝල අතසේ ගමනාගෙන උඩ වැරද මොඩයා. හරිද ටොපියේ? යුදුමයි ගේට්ටුව ගැලවෙන්නද තිබ්බා. 5 minutes later. හරිනේ බං ලොකු ටෝක් කියලා කරගත්තා. අර හරකේ කුලප් වෙලා යන්න වගේ බං ගේට්ටුව. මොනවා නැත ගේට්ටුව හොඳට හයි කරලා තියෙනවා. වැඩෙන් නැති ෂොට් එක ආයේ සුපිරියට. හොඳ වැඩේ හැබැයි පණ්ඩිත ටෝක් දෙන්න යනවා නම් කෙල්ල කොල්ල කියලා ભેදයක් නැහැ. කොහොමත් ඉන්නවනේ. No! God, please, no! No! කෝබන් කලිසම දම්බානේ වැද්දොත් ඩීසන් එකට අඳිනවා බම් මුන්ට වැඩිය හොඳට. තීනේවත් ගලවන්න අරනවා. දැඩි අවධානය අපි ලබා දෙන්න ඕනේ. මොකද එතකොට අපි දැඩි අවධානයක් අපි යාලට ලබා දෙන්න ඕනේ. එතකොට ඉතුරු ටිකත් ගැලවෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. Oh, hell no! මගෙන් කඩන්නද කියලා. ඊට පස්සේ මං ඉතින් කිව්වා කඩන්න එපා හරි නෑනේ. පස්සේ කාලෙකින් දැනගත්තු ටින්ගෙම ආයෙ නෑ කියලා. ඊට පස්සේ ආකුවා කට වහගෙන ඉන්නකො මන්නේ කඩන්නවා කඩන්නේ බලාගෙන ඉන්නකො කියලා. ඊට පස්සේ ඉතින් මං ඉතින් යාලා කඩන්න දීලා බලාගෙන හිටියේ ඉතින්. මේ එයා ගහගෙන ගියා. ඊට පස්සේ ඉතින් ගැලුණා. යකෝ වීඩියෝ එකක් දාද්දි හරියට දාපල්ලා. නැත්තම් තොට වාරයක වශයෙන් හෙන ගහනවා. දැන් අපි දන්නවද බං කැඩුවේ මොකද්ද කියලා? අඩුම තරමේ කැඩුවේ මොකද්ද කියලාවත් කියපන්කෝ. වීඩියෝ එකක් දාද්දි හරියට තේරෙන්න දාපල්ලා. Oh my god! යකෝ බං ඉතින් බෙල්ලවත් කැල්ලේ ඇයි කියලා බං. පුදුම පැනිල්ලක් පැන්නේ. පොඩි වුණු මාරාතල් දෙන්නේ. යකෝ නිකමට හිතලා බලපන්. අර පැන්න පැනිල්ලට එක්ක මොකක් හරි කෝටු කෑල්ලක් හරි තිබ්බනම් කෙලින්ම ඔළුවට බහින්නේ. නැත්තම් ඔළුව හිර වුණා නම් කෙලින් බෙල්ල කඩලා යනවා. නීල පබළුවේ අම්මගේ හුත්තලගේ දාලා තියෙන්නේ. කෝ? මොකද? යකෝ මං ඔබ පුවදවා. තමුසේ දැන් මොකෙන් හරි නියන්නේ. නෑ කවුද ඔය නීල පබළු කියලා ගහලා තියෙන්නේ? ඔය ගහපුවාද මං? යා අම්මගේ දැන් ඔයා එන්නේ කර එන්න අකරේ එපුවා නම් ඒකෙන් තියෙන නම් වැටෙන්නේ. මගුල මම ගැහුවා නීල පබළුවේ. කවුද බං මේ සීරට ෆෝන් දුන්නේ? බලපංකෝ අර කරපු නැති වැරදි වලටත් අර ආච්චි හවු වෙනවනේ. එච්චර වයසත් නෑ ආච්චිද සීයාද මාමද? කොමාරි කමන්නේ. කවුද නීල පබළු බැලුවේ? මාමගේ ෆෝන් එකේ නීල පබළු බැලුවේ කවුද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. විහාග මේ වීඩියෝ එක විහාගට. attention please විහාග. attention please. ඔයාට මම තරම් ආදරේ කරන කෙනෙක් හම්බෙන්නේ නෑ විහාග. හරිද? මේ සංඝර්ෂී one and only විහාගට අවුරුදු 6ක් ලව් කර. හරිද? විහාග ඔයා මගේ විතරයි. මම ඔයාගේ විතරයි. ඔයාට මං වගේ ලව් කරන කෙල්ලෙක් හම්බෙන්නේ නෑ විහාග.
මම ඔයාගේ මම ඔයාගේ. ඔයා මගේ. attention please විහඟ මොනවාද මේ වෙන්නේ විහඟ ඊගේම මේ අක්කලාට බූට් දෙන්න එපා පවුනේ බලන්නකෝ එයක කොච්චර දුකෙන්ද ඉන්න කියලා විහඟ එම චාටර් වැඩ කරන්න එපා Seriously, what the fuck are you doing? උඹේ අතින් අල්ලා යන්න හිටියේ කතර ගම අපේ ආදර මග ඔලු කරකේ විකාරෙන් කෙලිය නේද තාප්පෙට ඉවරයිනේ බයික් එක දැන් හදපන්කෝ දැන් බඩු බනිස්නේ උන්ගේ බයික් එකක් වුණා නම් හොඳයි අනුන්ගේ බයික් ඉල්ලන් ඇවිල්ලා නම් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා කරනවා නම් තමන්ගේ බයික් එක කරපන් ඔන්න හැබැයි හැප්පෙන එක පේන්නේ නැහැ සද්ද තමයි වැදගත් සද්ද වෙනවනේ තග්ගා සද්ද තමයි වැදගත් ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් වෙච්ච වැඩේ නිකන් මෝඩේ වගේව කරලා හරියන්නේ නැහැනේ හරියට ප්‍රැක්ටිස් කරලා එක්කෝ හරියට තමන්ගේ ආරක්ෂාවත් බලාගෙන අනිත් උන්ගේ ආරක්ෂාවත් බලාගෙන කරන්න ඕන ලොකු අවුලක් නැති හින්දා හොඳයි පාර නිකමට හිතලා බලපන්කෝ එහා පැත්තේ මොකක් හරි බෑවුමක් හරි පතවලක් හරි තිබ්බනම් බයික් එකත් ඉවරයි ඌත් ඉවරයි මෝඩේද සුද්දා මොකටද අවුරුදු ගානක් තිස්සේ සුද්දා මචං මේ ගලකට ඔට්ටු වෙලා දඟලලා තින්නේ මොන මෝඩේද දන්නවද ලංකාවේ උඩරට නුවර අපි කරපු දේ පේන ඇත්තටම කොළඹ යන්න නුවර මිනිහෙකුට මේ ගල හාරන්න ඕනේ නැහැ මෝඩකමකට මේක හාරලා තියෙන්නේ මේ යනවා පාර පෙන්න ඇත්තටම බලන් කියමු සුද්ද වෙන මෝඩෙන්න එපා ඇයි බං ඇත්තටම අර ගල කපලා තියෙන්නේ ඇත්තටම මේ දවස්වල එහා පැත්තෙන් පාරක් දාන්න අයිඩියා එකක් තිබ්බෙම නැද්ද මම දන්නේ නැහැ නුවර ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික කියන්නකෝ බලන්න ඇත්තම හේතුව මොකද්ද කියලා අපේ සමාජයේ දැන් ඔයා හිතන්නකෝ ගෑනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමයෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳුවොත් එහෙනම් පිරිමි එයාලට අර අකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා. මේක ඒ උඹලා ගමේ වෙන්න තිබිස්සද අපේ ගෙවල් වලට වගේම කරා. ඒ ඔයාලා ගමේ අවුලක් තියෙනවා. කොයිද ගම කොයිද? නෑ ගමේ අවුලක් නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ ගොඩක් කට්ටිය කාන්තාවක් ඉහළට යනකොට ගෑනු ළමයිට මඩ ගහනවා විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ අපේ ලංකාව අර දියුණුවෙන් පවතින රටක් නේ. ඉතින් එයාලගේ කවුද මඩ ගහන්නේ කාටද ගැව්වා මට දැන් බලන්න මෙයා ඒ ඔයා එතරම් වැරදිනේ. මේක බංකොලොත් එච්ච රටක් දිනුනේ පොයිද? නෑ පොඩි ඉන්න මාදෝ පොඩි ඉන්න මෙයා ඒ දවස්වල ආවේ කොහමද? අපිනේ මේ ගෙනියලා ඔක්කොම කළා නාවල කළා ඔක්කොම කළා නේද මේ මොනවාද නේල් ආට් දාලා රොමියෝ කළා බලන්න අපි දෙරණේ වාට තියලා තියෙන තැන ඔයා එහෙම කතා කරන අපිට දුක හිතෙනවනේ මචං කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. ඒ වුණාට තැනේ හැටියට කතා කරන්න දැනගන්න තිබ්බා. ආවන්නේ මොන දේ වුණත් පේෂලා කියන්නේ ඉච්චර කතාවට යන්න සුදුසු මිනිස්සෙක් නෙමෙයි. වෙන පැති ගැන මං කියන්නේ මං කියන්නේ ඔය වගේ සාමාන්‍යයෙන් කොල්ලොන්ට මඩ පෙරහරවල් ගහද්දි ඔය වගේ මිනිහෙක් ඉස්සරහා කියන්න බෑ. එලින්ම එකට දෙක නෙමෙයි එකට 10ක් විතර ආපහු රිටර්න් එක හම්බ වෙනවා. හේතුව ඇවිල්ලා ඉතින් එයා ඇත්තටම කිව්වොත් එයා දිහා බලන්නත් බෑ. කියන්නේ මම ලස්සනයි එයා ටිකක් කැතයි. ඒ කියන්නේ මාත් එක බැලුවම එයාත් එක්ක මට පාරේ යන්න බෑ. ඒ ගැන හිතිලා ඉතින් ඒ තත්ත්වෙට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම එයාව අතද මෙයාගේ රැවුලක් නේ නිකන් ඉරට්ට වගේ. ඉතින් මේ ඒ නිසා මම එයාට අකමැති වුණා. මේ නංගි කියන්නේ ෂුවර් එකටම මේ BTS එකක් ගැන. උල නැත්te BTS එවුන්ටනේ. උන් කොහොමද කැතයි තමයි. එතකොට අපිට මේ නංගි කියන දේට එකඟ වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නෝනේ ඉතින් BTS ලා. BTS එවුන් කොහොමද කැතයි තමයි. BTS පැත්තට යනවා කියන්නේ කොහොමද කැතයි තමයි. ඒ වගේ වෙනවා කියන්නේ කොහොමද කැතයි තමයි. උන්ට ආසයි කියන්නේ කොහොමද උන් කැතයි තමයි. ඒකෝල ලස්සන වුණා BTS ලට ආසයි නම් උන් කොහොමද කැතයි තමයි. Stop it. Get some help. You decide. Excuse me? Hello. You're super cute. What's your name? My name is. What's yours? I'm Andrew. Where you from? I'm from Sri Lanka. No way. Why all the girls over there are so cute? I don't know. Or is just you? I'll let you decide. Wow. Can I get your phone number, please? But I gotta ask you, are you a junior firefighter? I am. Are you?
මොකද්ද බං ඒ උනේ? ලංකාවේ නම ඉහළින්ම තියෙනවා මචං. හොඳ වෙලාවට ওই වීඩියෝ එක දැම්මේ. හොඳ වෙලාවට ওই වීඩියෝ එක දැම්මේ. නැත්තම් ලංකාවේ කොල්ලෙට්ටමනේ කරගහන්න වෙන්නේ. දැන් අපි දන්නවා කවුද පුද්ගලයා කියලා. අහුවෙන්න නම් එපා කොල්ලෝ. විතර කට්ටිය කියනවා ඇති. අපේ දුව පිටරට ඩිග්‍රී එකක් කරන්නේ. මරු ඩිග්‍රී එක. හලෝ ලංකාවේද බං? ලංකාවේ විසාල් ඉන්නවද ළඟ? අතෝ රමේෂ්ටත් කෝල් එකක් ගන්නවා නේ. අරු එබිලත් බලලා ඈ. හලෝ ඒ කොල්ලෙක්ද බං? විසාන් කොයිද ඉන්නේ? කොයිද? හෙල්මට් එක අයින් කරගෙන ඉවර නේද ඒක? අදේ මට නම් තේරෙන්නේ නැහැ. ඉරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද? නැත්තම් ආතල් එකක්ද? ආයි පොර කිසි ලැජ්ජාවක් නැති ඩයල් එකක් ඈ. කවුරු වුණත් කමන්න. TikTok එකක් කරන්න කොහේ වුණත් කමන්න. නියම චරිතය. Surprise, motherfucker. යකෝ මොකද්ද බං ඒකේ තියෙන ගැම්ම හරියට නිකන් කොස්සක් කෙලින් අතර හිටකවලා වගේ. ඕම්ම කකුල් දෙකයි අත් දෙකයි එකට ගැට ගහලා අනිත් පැත්ත හරවලා බිම මොක් කරන්න හරි ගන්න පුළුවන්. ගෙදර යමුන්ට මුගෙන් ගන්න වැඩක් හරි තියෙන්න බෑ.